හයි අද බලමු මගේ hair journey එක. ඔයාලට තියෙන මේ වගේ බලු නැට්ටක් වගේ නැති නාස්ති වෙච්ච කොණ්ඩයක්ද? ඉතින් මේ ඕල දකින්නේ මට තිබ්බ ස්වභාවික හරිම ලස්සන දිගට වැවිච්ච හරිම මහත කොණ්ඩේ ළමයි. ඉතින් මාරම ලස්සන කොණ්ඩයක් මට තිබ්බ. මගේ කොණ්ඩේ හරිම ඉක්මනට වැවෙනවා. ඒකට රහස තමයි මම කියන්න යන්නේ. ඉතින් මේ පේන්නෙත් මගේ කොණ්ඩේ හරිම දිගට මහතට කළුවට ඝනකමට තිබිච්ච කොණ්ඩයක් මට තිබ්බ. හැබැයි අපි හැමෝටම කාලයකදී පිස්සුවක් ගහනවා වෙනස් වෙන්න ඕනේ කියලා. එතකොට අපි මෙන්න මෙහෙම කොණ්ඩේ කපනවා කොටටම විතරක් නෙමෙයි මම කලර් එකකුත් දැම්මා ෆුල් හෙයාර් එකටම ඔයාලට පේනවාදී මම කෙස් මුලටම කලර් එක දාලා තියෙන්නේ මම කැමති නෑ අර අඟලක් එහෙම ඉතුරු කර කර කලර්ස් දාන්න. ඊට පස්සේ ළමයි ඔයාලා මේ දකින්න මාස කීපයකට පස්සේ මගේ මුළු කොණ්ඩෙම වැවිලා දැන් තියෙන්නේ. අර ඔයාලට පේනවාදී හිස් මුදුනේ ඉඳන් පල්ලෙහාටම වෙනකන් කනටත් පල්ලෙහාට වෙනකන් අර මගේ ඔක්කොම කලර් එක නැති වෙලා අලුත් කෙස් වැවිලා කළු පාට කෙස්. අර සයිඩ් එකෙන් චුට්ටක් කලර් එක පේනවාදී ඕගොල්ලන්ට තියෙනවා. ඊට පස්සේ මේක එලහරකයි මිහරකයි වගේ සීන් එකක් තියෙන නිසා මම ආපහු අපේ පැත්තේ සලෝන් එකකට ගිහිල්ලා අර මගේ වැවිච්ච ෆුල් හෙයාර් එකටම ආපහු මම දාලා තිබ්බ කලර් එක දාගත්තා. ඒ විතරක් නෙමෙයි මම අගිස් කැපුවා, ඒ වගේම ඉස්සරහනුත් කැපුවා. ඊට පස්සේ දැන් වෙලා තියෙන දේ මම පෙන්නන්නම් කොණ්ඩෙට. දෙවෙනි වතාවට කලර් එක දාලත් ඔන්න දැන් බලන්න මගේ කොණ්ඩේ ආයෙත් වෙලා ඔයාලට පේනවද? මම මේ ඩේට් එකත් ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තා. ජූලි 21 තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඔන්න ඔය විදිහට තමයි දැන් මගේ කොණ්ඩේ තියෙන්නේ. ඉතින් ජූලි 21 මම අද මේ වීඩියෝ එක කරන්නේ අගෝස්තු මාසේ. අගෝස්තු 11 වෙනිදා තමයි මම මේකට වොයිස් කරන්නේ. ඔයාලට පේනවද මගේ කොණ්ඩේ ෂෝල්ඩර් ලෙන්ත් එකට තිබ්බේ. හැබැයි දැන් මගේ කොණ්ඩේ පිට ඉවර වෙන තැනට යනකම් දික් වෙලා තියෙනවා. මම කැරටින් එක කරලා ඉන්න නිසා තමයි මේ විදිහට ස්ට්‍රේට් විදිහට තියෙන්නේ. ඉතින් ඇතුලේ කොණ්ඩේ ඔක්කොම වැවිච්ච කොණ්ඩේ කර්ල් වෙලා තියෙන්නේ. ඒවත් දිග යනවා නම් මීටත් වඩා දිගයි ළමයි. ඉතින් මේ පේනවනේ මගේ කොණ්ඩේ දැන් අර ඇතුලේ ඔක්කොම කළු වෙලා තියෙන්නේ. එක ළඟ ළඟ දෙපාරක් හිස් මුදුනටම කලර් එක දාලත් ඔයාලට පේනදී කොණ්ඩේ ආයෙත් වැවිලා මාස 3ක් යනවත් කලින්. ඉතින් මේක මට හැමදාම කරන්න බෑනේ. මට හැමදාම කලර්ස් දා ඉන්න බෑනේ ළමයි. ඒ හින්දා මම හිතුවා මේ පාර කොණ්ඩේ වවනවා කියලා. මම මගේ කොණ්ඩේට යූස් කරන්නේ මගේ හෙයාර් ඔයිල් එක විතරමයි ළමයි. මොකද මට පීනස තියෙනවා. ඉතින් මට පීනස තියෙන නිසා මම ගොඩාක් කාලයකට කලින් වෙන හෙයාර් ඔයිල් එකක් ප්‍රසිද්ධ හෙයාර් ඔයිල් එකක් යූස් කරලා මට්ටු වුණා. එදා ඉඳන් මම කිසිම හෙයාර් ඔයිල් එකක් යූස් කරන්නේ නැහැ. මගේම හෙයාර් ඔයිල් එක හදලා තමයි මම යූස් කරන්නේ. ඉතින් දැනටත් මේක යූස් කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ගොඩාක් බේබි හෙයාර්ස් වවාගෙන කොණ්ඩේ නැති තැන් වල කොණ්ඩේ වවාගත්ත කොණ්ඩේ දික් කරගත්ත ගොඩ දෙනෙක් ඉන්නවා. මම මේ try කරන්නේ ඔයාලට මේක transparent bottle එකක් කියලා පෙන්නන්න. මේක එහා මෙහා පේන බෝතලයක්. හැබැයි ඔයාලට පේන්නේ මේක කළු පාට බෝතලයක් වගේ. ඒකට හේතුව තමයි තෙල් වර්ග විටමින් වර්ග නැතුව අපි ඖෂධ 40කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන සාරේ ඉන්ෆියුස් වෙලා තමයි මේ තද පාටක් ඇවිල්ලා තියෙන සහ කෘත්‍රිම සුවඳකාරක කිසිම දෙයක් අඩංගු කරලා නැහැ. ස්වභාවික ingredients දෙකකින් විතරයි අපි සුවඳ අරගෙන තියෙන්නේ. ඉතින් කොණ්ඩේ බය නැතුව කපලා පෙන්නන්න පුළුවන් මට ඕන වෙලාවක. ඒකයි මම නිතරම කොණ්ඩේ කපන්නේ. ඉතින් ඔයාලට මගේ hair journey එක පෙන්නුවෙත් ඒකයි. බය නැතුව කොණ්ඩේ කපන්න පුළුවන් ළමයි. ඇත්තට මේ hair oil එකෙන් කොණ්ඩේ වැවෙනවා නම් කොණ්ඩේ දිග කට්ටිය කවදාවත් හැබැයි කොණ්ඩේ කපලා පෙන්නන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් හිතන්න hair oil එකක් ගන්න කලින්.